සුබ උදෑසන ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම සතියේ අවසානයේට කෙමින් එළඹුණා. අපි ගෙවුණු දවස් කිහිපයක් දෙස හැරී බැලුවොත් වැහිබර කාලගුණික තත්ත්වයක් තමයි දිවයිනේ සෑම ප්‍රදේශයක වගේම අපිට දැක ගන්නට ලැබුණේ. ඒ නිසාවෙන්ම අද දවසේත් ඒ ආකාරයෙන්ම අපි හිතන විදිහට වර්ෂාව පතිනය වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පිළිබඳව සඳහන් කරා. ඒ නිසා එළියට යන්න බලාපොරොත්තු වෙනවා නම් තමන් ඒ වෙනුවෙන් සූදානමින් යන්න. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයට ගොඩාක් වර්ෂාවෙන් හානි සිදු වෙලා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වයේ ඉදිරියේදී නැති වෙලා පහවයයි කියන බලාපොරොත්තුව හිතේ තිබෙනවා. මොකද අපේ රටේ අයට බොහෝ කරදර විපත්ති වලට මේ ගෙවුණු කාලය තුලදී විඳින්නට සිදු වුණා. කෙසේ වෙතත් ස්වභාව ධර්මය කාලෙන් කාලයට විවිධාකාරයෙන් අපිට දේවල් ලබා දෙනවා. මේ දේවල් අපි කොහොමද බාරගන්නේ කියන ප්‍රශ්නේ අපිට හැමෝටම මතුවලා තිබෙනවා. කෙසේ වෙතත් අපි කොහොම හරි මේ දේවල් වලින් ගොඩ එන්නට අපි උත්සාහ කරමු. ජීවිතේ අපි යහපත් මාර්ගයට යා යුතුයි. යහපත් විදියට අපි හදාගත යුතුයි. ජීවිතේ අපිට යා යුතු ගමන යන්නට අපිට ඕදන් අනුශාසනා ගුරුහරුකම් අපේ ජීවිතයට අවශ්‍ය වෙනවා. ඒ නිසාවෙන්මයි 12 මහේ පහන තුලින් අපි හැමදාම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජීවිතේ යහපත් මාර්ගයට ගෙන යන්නට. ඒ ආකාරයෙන්ම අද දවසේදීත් අපි සූදානම් ඒ කාර්යය ඔබට ඉටු කරන්න. එහෙනම් අපි පළමුවෙන්ම බුදුදහම වෙනුවෙන් ඔබේ ජීවිතයේ පෙළගස්වන්නට අපි සූදානම් කරනවා. ඒ තුල ඔබ ජීවත් කරවන්නට අපි උත්සාහ කරනවා. ඒ නිසාවෙන්ම අපි අදත් ගොඩ වෙමු නේරංජන. අපි ඉපදුනේ ඇයි කියන්න මේ ලෝකේ අපි දන්නේ නැහැ. අපි ඉපදුනේ කොහොමද කියන දේ පිළිබඳව අපි දන්නේ නැහැ. නමුත් අපි ඉපදුනාට පස්සේ අපි මේ ලෝකෙත් එක්ක ගැටිලා අපි ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ඉපදෙන්න කලින් උන්වහන්සේ දිව්‍ය ලෝකයේ සිට මේ ලෝකයේ දෙස බැලුවා. ඒ පස්මහ බැලුවා. කාලය, දීපය, දේශය, කුලය, මව් කියන දේ බලා මේ ලෝකයට ඉපදුනා. ඒ උන්වහන්සේට හැකියාවක් ලැබුණා. උන්වහන්සේට තිබුණු ශක්තියෙන් මේ ලෝකයට ඉපදෙන්න ඕන ක්‍රමය පිළිබඳව සොයා බලන්නට. නමුත් අපිට එවැනි හැකියාවක් නැහැ. අපි මේ ලෝකයට ඉපදෙනවා. දෙමව්පියන්ගේ හදවතේ තිබෙනවා යහපත් දරුවෙක් මේ ලෝකයට බිහිවිය යුතුයි කියන හැඟීම. ඒ නිසා වෙන්ම බොහෝ දෙනෙක් යහපත් සිටිවිලි දෙමව්පියන් තුල තිබුණාම සඳහන් කරනවා ඒ දරුවන් යහපත් විදියට මේ ලෝකයට බිහි වුණා. හොඳ පුරවැසියෝ විදියට සමාජයේ අය ජීවත් වෙනවා කියන අදහස. අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ යහපත් දරුවෙකු බිහි කිරීම උදෙසා දෙමව්පියන්ගේ කාර්යභාරය කියන මෙයින් බුදුදහම තුල තිබෙනා වූ ඉගැන්වීම අපි සමාජයට කතිකාවක් ගොඩනගන්නට කරුණු ඉදිරිපත් කරන්නට. ඒ වෙනුවෙන් විචිත්‍රවත් ධර්ම කතිකාවක් ගෙනෙන්නට ධර්මදර භික්ෂුන් වහන්සේ නමක් අද දවසේත් අපි මැදිරියට කැඳවාගෙන ආවා. ඒ ශ්‍රී ලංකාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ඉලුක්වෙල ධර්මරතන හිමිපාණන් ඔබ වහන්සේ নমස්කාර පූර්වකව පිළි අර ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ මා සඳහන් කරා අද දවසේ අපේ මාතෘකාව බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට බිහි වුණු ආකාරය පිළිබඳව අපි දන්නවා. නමුත් අපි මිනිස්යන්ට ඒ ආකාරයේ හැකියාවක් නැහැ කියන අදහස අපි තුල තිබෙනවා. කෙසේද හොඳ දරුවෙකු මේ ලෝකයට බිහිවන්නේ? ඒ තුල දෙමව්පියන්ගේ කාර්යය කුමක්ද? සියලු දෙනාටම තෙරුවන් සරණයි. අතරම ඔබතුමා ඉදිරිපත් කරන්නට යෙදුණු මාතෘකාව සම්බන්ධයෙන් කරුණු ගොනු කිරීමේදී විශේෂයෙන්ම ලෝතර බුදුරජාන් වහන්සේ මේ ලෝකයට බිහිවීමට පෙර ආතුව පස්මහා බැලුන් බලන්ට යෙදුණු බව ඔබතුමන් සිහිපත් කරන්න යෙදුණා. ඇතරම උන්වහන්සේගේ ශක්තිය අනුව ඒ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට පුළුවන්කම ලැබුණා කාලයේ, දීපේ, දේශයේ, කුලයේ, මව් කියන මේ කාරණාවන් හොයලා බලලා උප්පත්තිය ලබන්නට. නමුත් අපේ විශ්වාසයක් පවතින ඇතරම අපට එවන් දෙයක් සිදු කරන්නට බැහැයි කියන එක. ඒ සැබවින්ම ඒක සත්‍යයක්. නමුත් කර්මානුරූපව එය සිද්ධ වෙනවා. එය චුල්ලකම්ම විභංග සූත්‍රයේදීත් සඳහන් වෙනවා. අපි කර්මය දායාද කරගෙන, කර්මය පිළිසරණ කරගෙන, පිහිට කරගෙන මේ ලෝකයට පැමිණෙන බව. ඒතකොට අපිත් කාලය, දීපය, දේශය, කුලය බලනවා. විශේෂත්වයේ තියෙන්නේ මේක අපිට තීරණය කරගන්න බෑ. කර්මානුරූපව තමයි
ඒ සුදුසු කාලයක්, සුදුසු මාවක්, සුදුසු ස්ථානයක් අප වෙනුවෙන් තෝරා දෙන්නේ. එතකොට මේ කාරණාවේදී මවකට ඒ වගේම පිය කෙනෙකුට ඊ타ත්ම සුවිශේෂී කාර්යභාරයක් සිදු කරගන්න පුළුවන්. මොකද මව් කුස පිළිසඳ ගැනීම සිද්ධ වෙන්නේ මරණයට පත්වෙච්ච කෙනෙක්. සත්වයක් වෙන්න පුළුවන්, මනුෂ්‍ය ආත්ම භාවයක්ම වෙන්න පුළුවන්. එහෙම කිසියම් වූ සත්වයක් තමයි මරණයට පත්වීමෙන් අනතුරු මනුෂ්‍ය ලෝකයේ නැත්නම් මව් කුසක් තුළ පිළිසඳ ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මව් කුසක පිළිසඳ ගන්න මේ දරුවා කවුරුන්ද කියන එක කාටවත් තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ සඳහා පූර්ව සූදානමක් ඇති කරගන්න පුළුවන්. දැන් ඔබතුමා සිහිපත් කරන්න යෙදුනා බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලබන්නට පෙර ආතුව ඉඳලා සිද්ධාර්ථ කුමාරයාගේ මවත් පියාත් සුද්ධෝදන රජතුමාත් මහා මායා දේවියත් පුත් කුමරෙක් බලාපොරොත්තුවෙන් කටයුතු කළා. පුත් කුමරෙක් බලාපොරොත්තුවෙන් කටයුතු කරපු නිසාම මේ අය ආගම දහමට බොහොම සමීප වුණා. මොකද මේ අයට අවශ්‍ය වුණා තමන්ගේ රජ පරපුර ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් වෙන හොඳ කුලදරුවෙක් ලබා ගන්නට. ඒ නිසාම නිතර දෙවේලේ පින්දහම් සිද්ධ කරගෙන පින්වත් කුමරෙක් බලාපොරොත්තු වුණා. ඒ වගේම එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇසල පුරවසළොස්වක පොහොය දවසක සිද්ධාර්ථ කුමාරයා මව් කුස පිළිසඳ ගැනීම සිද්ධ වුණා. දැන් මේ මව් කුස පිළිසඳ ගැනීම සම්බන්ධයෙන් දරුවෙකු මව් කුස පිළිසඳ ගැනීම සම්බන්ධයෙන් බොහෝම පැහැදිලි විස්තරයක් මහා තණ්හා සංකේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ තමයි එක් කාරණාවක් තමයි මව්පියන් දෙදෙනා එක් විය යුතුයි. අපි කියනවා සංවාසයේ යෙදෙනවයි කියලා. එහෙම මව්පිය දෙදෙනා මූලික වශයෙන් එකතු වෙන්නට ඕන. ඊළඟට බුදුහාඳුරෝ දේශනා කරනවා මව්පියන් එසේ එකතු වුණත් මව ඍතු වී නැතිනම් ඒ નિયમિત දින වකවාණු වලට පැමිණිලා නැත්නම් අපි විද්‍යාවට අනුව දින 14ක් වෙනි කාල සීමාවක් ගණනය කරනවා. ඒ කාල සීමාවට එළඹිලා නැත්නම් එතනදී දරුවපතක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. එතකොට දෙවෙනි කාරණාව සම්පූර්ණ වෙන්නට ඕනේ. මව ඍතු වී සිටින්නට ඕනේ. ඒ කාරණා දෙකම සිදු වුණත් දරුවපතක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ කියන එක සිද්ධ වෙන්නට ඕනේ. ඒ කියන්නේ මරණයට පත්වෙච්ච කෙනෙක් මේ මව් කුස පිළිසඳ ගන්නට ඕනේ. පෙර ආත්ම භාවයක ඉඳලා මරණයට පත්වෙච්ච කෙනෙක් මව් කුස පිළිසඳ ගන්නට ඕනේ. ඒ කාරණාව බොහොම හොඳට මේ මහා වංශයේ සඳහන් වෙනවා. අපි කවුරුත් දන්නවා දුටුගැමුණු රජතුමාගේ කතාව. දුටුගැමුණු රජතුමායි කියලා කියන ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්නේ. ඉතින් ඒ වාගේ දරු උපතක් මම හිතන්නේ කවුරුත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ යහපත් රටට වැඩ කරන්න පුළුවන්. යහපත් පුරවැසියෙක් බිහි කරගන්න පුළුවන් නම් අතරම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබුණ ලොකු වාසනාවක් භාග්‍යයක්. දැන් මේ විහාර මහා දේවියටත් කාවන්තිස්ස රජතුමාටත් දාව තමයි මේ දුටුගැමුණු කුමාරයා උප්පත්ති ලබන්නේ. ඉතින් එතුමිය මේ දෙපළම අති විවාහ වෙච්ච කාලවකවානුවට පෙර ඉඳලම පින්කම් වලට බොහොම ලැබී දෙදෙනෙක්. ඉතින් නිතරම මහා සංඝරත්නය Tamanගේ නිවසට වඩම්මවාගෙන ඇවිල්ලා දන්පැන් පූජා කරනවා. දන්පැන් පූජා කරලා ඉතින් නිතර දෙවේලේ මේ කටයුත්ත කරනකොට හාමුදුරන් වහන්සේ කෙනෙක් වික්ෂුන් වහන්සේ නමක් අහනවා මේ ඉතින් ඔබතුමියට සියලුම සැප සම්පත් තියෙනවනේ කියලා. ඒ වෙලාවේ විහාර මහා දේවිය ප්‍රකාශ කරනවා අනේ හාමුදුරනේ සියලුම සැප සම්පත් තිබුණත් අපිට දරු සම්පතක් තවම නැහැනේ කියලා. ඒ කියන්නේ මේ විවාහ වෙලා කාලයක් ගත වුණා. නමුත් දරු සම්පතක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ ගැන කනගාටුවෙන් තමයි විහාර මහා දේවිය ඒ වෙලාවේ පිළිතුරු දුන්නේ. දැන් මේ මොහොතේදී මේ හාමුදුරන්ට මතක් වෙනවා Tamanගේ විහාරස්ථානයේ සාමණේර භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේ බොහොම හොඳ ශීලාදී ගුණධර්ම ආරක්ෂා කළ ආගම දහමට ලැබිව කටයුතු කළ භික්ෂුන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ දැන් රෝගාතුර වෙලා. උන්වහන්සේ මරණාසන්න අවස්ථාවේ තමයි දැන් සිටින්නේ. ඉතින් මෙහිදී ආරාධනා කරනවා මේ විහාර මහා දේවියට විහාරස්ථානයේ සාමණේර භික්ෂුන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා. ඔබතුමිය උන්වහන්සේ ළඟට ගිහිල්ලා ආරාධනාවක් කරන්න.
පුංචි ආරාධනාවක් කරන්න මගේ මව් කුසේ පිළිසඳ ගන්නටයි කියලා. ඉතින් මේ කීවාසේම මේ විහාර මහදේවිය අර සාමණේර පුංචි හාමුදුරුවෝ අපවත් වෙන්නට ඉන්න මේ පුංචි හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අර විදිහේ ඉල්ලීමක් ප්‍රාර්ථනාවක් කරනවා. මේ ප්‍රාර්ථනාව ඉෂ්ට කර ගැනීම සඳහා දිගින් දිගටම තවත් ඉදිරියටත් දානමානදී පින්කම් සිදු කරනවා. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් අර සාමණේර භික්ෂුන් වහන්සේ අපවත් වෙලා අර විහාර මහදේවියගේ මව් කුස පිළිසඳ ගැනීම සිදු කරනවා. එතකොට දැන් අර මුලින් සඳහන් කරන්න ඉදුණු කාරණා තුන මව්පියන් දෙදෙනා එකතු වීම මව ඍතු වීම. ඒතකොට මෙතන කාලපරාසය ගත්තොත් මව්පිය දෙදෙනා එකතු වීම කියන කාරණාව ඍතු වීමෙන් දින 14ක් වෙනි කාල සීමාවක් තුල සිද්ධ වුණොත් එතන ඉඳලා දින 14ක් 20ක් වෙනි කාල පරිච්ඡේදයක් තුල ගන්ධබ්බේ පැමිණෙන්න පුළුවන්. එතකොට අර සිද්ධාර්ථ කුමාරයා මව් කුස පිළිසඳ ගත්තේ පුර 15ක් පොහොය දවසක. ඇසල පුර 15ක් පොහොය දවසක. එතකොට ඒ කියන්නේ ඇසල පුර 15ක් පොහොය දවසක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගිහි අය ඔය කියන එකතු වීම කියන එක සිද්ධ කරන්නේ නැහැ පොහොය දිනවලට. ඒ සුවිශේෂී හේතුන් තියෙන නිසා. එනිසා මේ කාරණාව සිද්ධ වෙන්නේ දින කීපයකට පෙර ආතුවනේ. දෙදෙනාගේ එකතු වීම සිද්ධ වෙන්නේ දින කීපයකට පෙර ආතුව. ඒ වගේම මව් කුසට ගන්ධබ්බේ පැමිණීම සිද්ධ වෙන්නේ දින කීපයකට පසුව. ගරු ස්වාමින් වහන්සේ ඔය ඉගැන්වීම ඔය කියා දීම බුදුදහම තුල පැහැදිලිව සූත්‍රයක් මත බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මව්පියන්ගේ එකතු වීම, ඒ වගේම මව ඍතු වීම, ඊළඟට ගන්ධබ්බේ පැමිණීම කියන එක. මේක සූත්‍ර දෙකකම පැහැදිලිව සඳහන් කරන එකක් තමයි අස්සලායන සූත්‍රය. අනිත් සූත්‍රය තමයි මහා තණ්හා සංකේ සූත්‍රය කියන එක. මොකද අර මරණයට මොකද අපි සාති හාමුදුරුවෝ ලොකු ප්‍රශ්නයක් ඇති කරගත්ත විඥාණය සම්බන්ධයෙන්. උන්වහන්සේ වැරදිව ධර්මයේ දේශනා කළා මේ විඥාණය එහෙම ගමන් කරනවායි කියලා. නොවෙනස් වෙන්නේ. බුදුරජාන් වහන්සේ